Ya, mang enak. හෙල්ලෝ ගයිස් එහෙනම් අද එන්න අපිත් එක්ක සෙම්බුවත්තල ලේක් එක බලන්න යන්න. මේක අපේ ඉවසීම ප්‍රගුණ කරපු ට්‍රිප් එකක්. ඒ අය කියලා ඔයාලා බලාගෙනම ඉන්නකෝ. එහෙනම් ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉවසීම ප්‍රගුණ කරා කිව්වේ මෙන්න මේ හේතුව නිසා. අපි ගෙදරින් යනකොට මං හිතන්නේ 6ට විතර වාහනේ කැඩෙනකොට 8ට විතර ඇති. අපි වාහනේ හදාගෙන එතනින් යනකොට 2:00ට විතර ඇති. ට්‍රිප් එකේ භාගයක්ම අපට එතන ගත කරන්න වුණා. එහෙම තමයි ඉතින්. ඒ වගේ සිද්ධි වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි උදේට කාලා, තේ බීලා, කයියක් දාගෙන එතනට වෙලා හිටියා. මේ පේනවනේ හබුන් කටයි බත් දෙකටයි කියලා මං එයාට කැව්වේ එයාගේ අතේ ඉඳුල් ගා ගන්න බැරි හින්දා. පපඩම් කෑල්ලකුත් කන්නකෝ එහෙනම්. අපිට වාහනේ හදාගන්න එච්චර වෙලා ගියේ එදා පොය දවසක් නිසා. සෙම්බුවත්ත බලන්න යන්න බැරි වෙයි කියලා ඇත්තටම දුකින් හිටියේ. ඒත් අවසානයේදී අපිට යන්න පුළුවන් වුණා. ඒ ගැන හරිම සතුටුයි. හැබැයි මොනා නැතත් මේ ගමන පුරාම අපි කරේ හයියෙන් hina වුණ එක. ඔන්න දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. මං මේ එහෙ යන ෆස්ට් ටයිම්. ඒ පාර චුට්ටක් අබලන් වෙලා හින්දා යන්න නම් අමාරුයි. වාහන දෙකකට මාරු වෙන්න හරිම අමාරුයි. අපි මේ ගියේ හවස් වෙලාව හින්දා ගොඩක් අය එහෙට ගිහිල්ලා එන ගමන් හිටියේ. එතකොට පොඩ්ඩක් වාහන මාරු කරගන්න අමාරු වුණා. මෙන්න යාළුවෙක් ඉන්නවා. Hati bola ada nani? Ada di ni yang ada. Ada di ni. Ada tu ada kali buat review point itu. Ada. Udah ada apa lagi? Udah ada. Ada udah. ඇවිද්ද පයි දහස් වටී කියලා ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කළා. මේ ඉන්නේ මෙයාට කියලා ගෙන්න ගන්න. ඉන්නේ බඩු. ඔව්. පාඩුනේ ලස්සනයි අයියා. මහන්සිතද? කන්ද ඇවිල්ලා? කන්ද ඇවිල්ලා මහන්සි කිව්වට ඉතින් අපි ආවේ ත්‍රිවිලර්. නැත්තම් පයින් එන්නත් පොඩි දුරක් තියෙනවා. පොඩි කිව්වට පොඩිම නෙමෙයි ටික දුරක් තියෙනවා. කන්ද වගේ එන්න එපෙයි. එහෙම තමයි පාඩු තිබ්බේ. මාසමකින් මාසබලා ආදරයදනේ සිතා මාසමකින් ජීවිතේ පුරාජි මාසමකින් ආදෙස බලා ආදරයදනේ සිතා මාසමකින් ජීවිතේ පුරා ජීවිතේ දනේ විපතා මාසමකින් මාදෙස බලා ආදරයදනේ සිතා මාසමකින් ජීවිතේ පුරා ජීවිතේ දනේ විපතා ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ අඩේ අර අතෙන්ට යන්න ඕනේ අප්පා. ඉසි. Oh. මාසමකින් ආදෙස බලා ආදරයදනේ සිතා මාසමකින් ජීවිතේ
හැබැයි ලස්සනට මේන්ටේන් වෙනව නේද? පොලිතින් ආරෙන්නේවත් මම දැක්කේ නෑ. ගස් අතරින් යනකොට ඇහුණු කුරුල්ලන්ගේ සද්ද ඔයගොල්ලෝ අහගෙනද හිටියේ? තව වෙලා ඉන්න තිබ්බනම් හොඳයි. ඒත් එනකොට පරක් වුණ නිසා අපිට වැඩි වෙලාවක් මෙතන ඉන්න උනේ නැහැ. පහලට යනකොට නම් අපි පයිත් තමයි ගියේ. එහෙනම් අපි තවත් දවසක හම්බ වෙමු. බලන් හිටියට ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. බයි බයි. ගිලන්